ආයුබෝවන් මගේ ආදරණීය දුවලා පුතාලා හැමදෙනෙකුටම. දුවේ පුතේ ටීචර් අද අරගෙන ආවේ 4 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ කියවීම පොතේ 3 වෙනි පාඩම. අද අපේ පාඩමේ මාතෘකාව තමයි පැවිදි වූ බෝසතාණෝ සත්‍ය සොයා යති. ඉතින් ඔන්න සතර පෙරනිමිති වලින් කම්පා වෙලා කිසා ගෞතමියගෙන් නිබ්බුත පද අහලා ඊළඟට යශෝදරා දේවියවයි රාහුල පුත් කුමාරයාවයි බලලා සිදුහත් බෝසතාණෝ මෙන්න ගිහි ගේ හැර යන අවස්ථාව. එහෙනම් ඔන්න දුවේ පුතේ පාඩමට හොඳට අහුම්කම් දෙන්න. ඔයාලත් පාඩම හොඳට මතක තියාගන්න ඕනේ. එදා ඇසළ පුන් පෝය දිනයකි. සිදුහත් කුමරු චන්න ඇමති සමග කන්තක අසුපිට නැග අනෝමා ගන්තෙර දක්වා ගමන් කළේය. අසුපිටින් බැසගත් සිදුහත් කුමරු කඩුව අතටගෙන තම කෙස් වැටිය කපා දැමුවේය. චන්න මේ අශ්වයාත් රාජ ආභරණත් පිය රජුට බාර දෙන්න. මා පැවිදි වූ බව දන්වන්න යනුවෙන් කුමරු චන්නට ප්‍රකාශ කළේය. ඉන්පසු සිදුහත් කුමරු ගටීකාර නම් බ්‍රහ්මයා විසින් පිළිගන්වන ලද සිවුරු පිරිකර බාරගෙන පැවිදි වෙස් ගත්තේය. ඒ මොහොතේ තම ස්වාමියා අතහැර යන්නට අකමැති වූ කන්තක අසුට ශෝකය දරා ගැනීමට බැරි විය. අසු ලය පැලී මරණයට පත්විය. පැවිදි වූ සිදුහත් බෝසත් තවුසානෝ අනෝමා ගඟ අසල අනුපිය නම් අඹ වනයෙහි සතියක් කල් ගත කළහ. මේ කාලයේ උන්වහන්සේ ආහාර පිණිස පිඬු සිඟා වැඩියහ. සත්‍ය සොයා යන සිදුහත් තවුසානන්ට භග්ගව තවුසා හමු විය. ඔහුගේ ධර්මය ඉක්මනින් ඉගෙනගත් සිදුහත් තාපසතුමා විශාලා මහනුවර ආලාරකාලාම තවුසා වෙත පැමිණියේය. එහිදී ආලාරකාලාම තවුසා දැන සිටි ධර්මයද ඉක්මනින්ම ඉගෙන අවසන් කළේය. ඉන්පසු උද්දකරාම පුත්ත තවුසා වෙත පැමිණි සිදුහත් තාපසතුමා ඔහු දැන සිටි ධර්මයද ඉක්මනින්ම ඉගෙන ගත්තේය. ඔවුන්ගේ ධර්මයන් තුළ තමා සොයන සත්‍ය ධර්මය නොමැති බව සිදුහත් තවුසානන්ට වටහා ගත හැකි විය. පසුව සිදුහත් තාපසතුමා උරුවෙල් ජනපදයේ සේනානී නම් නියම් ගමට පැමිණියේය. එහි නේරංජනා නම් ගඟ අසල වන ලැහැබක් විය. එතුමා එහි නැවතී සත්‍ය සෙවීම සඳහා එකල පිළිගත් තවුස්දම් පුරන්නට පටන් ගත්තේය. ඉතින් දුවේ පුතේ ඔන්න සියලු ආසාවන් අතෑරලා අපේ සිදුහත් බෝසතාණෝ ගිහිගේ හැර ගියා. මේ ගිහිල්ලා භග්ගව කියන තවුසගෙන් ධර්මය ඉගෙන ගත්තා. ඉන්පස්සේ ආලාරකාලාම උද්දකරාම පුත්ත යන තවුසන්ගෙනුත් ඔවුන් දන්නා ධර්මය ඉගෙනගෙන එය නෙමෙයි මම හොයාගෙන ආපු ධර්මය කියලා උන්වහන්සේ එතනින් පිටත්ව ගියා. ඉන්පස්සේ නේරංජනා නදිය අසලට ඇවිල්ලා පිළිගත්ත විදිහට තවුස්දම් පුරන්න පටන් ගත්තා. ඉතින් ඔන්න දුවේ පුතේ ඔන්න ඔහොම තමයි අපේ සිදුහත් බෝසතාණෝ සත්‍ය සොයාගෙන යන ගමන ආරම්භ කළේ. එහෙනම් දුවේ පුතේ අපි දැන් මේ වෙනකොට පාඩම් 3ක් සාකච්ඡා කරලා තියෙනවා. දැන් දුවලා පුතාලට පුළුවන් මේ පාඩම් 3ම කියවලා මේ පාඩම් 3ේම අන්තර්ගතය හොඳින් අවබෝධ කරගන්න. මේ පාඩම් වල තියෙන පැවරුම් ඔයාලට කරන්න පුළුවන්. පාඩම අවසානයේ තියෙනවනේ. ඉතින් දුවේ පුතේ